අයිබෝවන් අපි අදත් ඔබට අලුත් සංඥා වචන පාඩම් මාලාවක් ලබා දෙනවා. ඉතින් ඔබට පුළුවන් අපි මීට හෙට ඉදිරිපත් කර සංඥා වචන ඔබට හොඳ මතකයක් ඇතයි කියලා සිතනවා මම. ඒ වගේම මේ සංඥා වචනත් ඔබේ මතකයට ඇතුළත් කරගන්න. මොකද මේ වචන අපි දැන් එන්න ඔබේ සංඥා දැනුම වර්ධනය වෙලා තියෙන. ඉතින් අපි බලමු අද ඔබට ලබා දෙන සංඥා වචන පාඩම් මාලාව මොනවද කියලා. ඉදිරියේදී අපි මේක ප්‍රායෝගික භාවිතා කරන්නේ කොහොමද කියන එකත් මම ඔබට ඉදිරියේදී වීඩියෝස් වලින් ලබා දෙනවා. අපි මේ වචන ටික ක්‍රමක්‍රමයෙන් ඔබේ දැනුමට ඇතුළත් කරගනිමු. අපි බලමු මෙවර ඔබේ පාඩම් මාලාව මොනවද කියලා. මුල්ම සංඥා වචනය ගණකාධිකාරී. හොඳට බලාගන්න මේ සංඥාවකින් අපි මේ ඉදිරිපත් කරන විදිහට ඔබ ඉදිරිපත් කරන්න පුරුදු වෙන්න. මොකද මේක චුට්ටක් එහෙට මෙහෙට වුණොත් වෙනත් අදහසක් යන්න පුළුවන්. එහෙම නැත්නම් වැරදි අදහසක් යන්නත් පුළුවන්. ඒක නිසා අපි මේ ඉදිරිපත් කරන ආකාරයටම ඔබ මේ සංඥාව භාවිතා කළ යුතුයි. ඒක හොඳට මතක තියාගන්න. මේක මේ පැත්තේ ඉඳන් මේ උඩට ගන්න. අතිරේක දිස්ත්‍රික් ලේකම්. ඊළඟ සංඥා වචනය අපි බලමු. ඊළඟ සංඥා වචනය පරිපාලන ග්‍රාම නිලධාරී. මේක කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන්. පරිපාලන ග්‍රාම නිලධාරී. මතක තියාගන්න අපි දැන් පරිපාලනය කරනම මේක තමයි ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඒ කියන්නේ පරිපාලන ග්‍රාම නිලධාරී. ඒ සංඥා වචනයටම අදාළ තවත් තනතුරක් තමයි පරිපාලන නිලධාරී. එතකොට අපි ඉස්සෙල්ලා කරේ පරිපාලන ග්‍රාම නිලධාරී. දැන් අපි ඔබට ඉදිරිපත් කරන පරිපාලන නිලධාරී. එතකොට අර විදිහටමයි ඊළඟ සංඥා වචනය සහකාර දිස්ත්‍රික් ලේකම්. හොඳට බලන්න සංඥාව සහකාර දිස්ත්‍රික් ලේකම්. ඒ වගේම තමයි සහකාර ප්‍රාදේශ ලේකම්. ඊළඟ සංඥා වචනය නීතිපති. මූල ඉරියව්වත් උඩ නීතිඥ. ඊළඟ සංඥා වචනයක් අපි බලමු ප්‍රධාන මූල්‍ය නිලධාරී. දැන් ඔබට මේ වීඩියෝ නිතරම දකිනකොට ඔබට මේ වචන මතකයට එනවනේ නේද? ප්‍රධාන කියන එක අපි පාවිච්චි කරන වචනයක්. නිතර භාවිතා වෙනවා. මූල්‍ය කියන වචනයත් අපි දන්නවා. නිලධාරී කියන වචනයත් අපි දන්නවා. ඉතින් මේ වචනේ ඉදිරිපත් කරන අපේ මතකය යන කියනා වගේ හොඳට සංඥා වචන වලින් අපේ මනස පොහොසත් වෙන්න ඕන. එතකොට තමයි අපිට
ටක් ගාලා ඒ කියන්නේ අපි අදහස් ප්‍රකාශ කරනකොට එසැනින්ම අපිට සංඥා වචන මතකයට එන්නේ. ඉතින් එහෙම නැතුව අපි ඒක අද විතරක් බලලා ඊට පස්සේ කතා කරනකොට වචනේ එයි කියන මතේ නම් ඉන්න එපා. මොකද අපි තව කෙනෙක් එක්ක අදහස් ප්‍රකාශ කරනකොට කතා කරනකොට මේ වචන අපි හිතමු තව කෙනෙක්ගේ කතා කරනකොට විහිද පුද්ගලයෙකුට අපිට ඒක පැහැදිලි කිරීමක් කරන්න ඕන නම් අපිට ඒක කල්පනා කර ඉන්න විදිහක් නැහැ. ඒ ශනිකයෙන්ම අපේ මතකයේ මේ සංඥා වචන එන්න ඕන. ඒ එන්න නම් අපි නිතර මේක භාවිතයේ තියෙන්න ඕන. ප්‍රැක්ටිකලි යන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ ඕනම භාෂාවක් ඔබ දන්නවනේ අපි ඕනම භාෂාවක් වැරදෙන්න පුළුවන්. නමුත් ඒක වැරදි ගියොත් තමයි අපිට මේක අර උපමට්ටම් කරලා පොලිෂ් කරලා මේ භාෂාව ගන්න පුළුවන්. ඉතින් මේ සංඥා වචනත් ඒ විදිහටම තමයි ඔබට මේක මූලික සංඥා ටිකක් මතකයි නම් මේක ක්‍රමක්‍රමයෙන් ඔබට ඔබේ මතකේ වර්ධනය කරගන්න එක අපහසුතාවයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම තමන්ගේ උනන්දුව සහ කැමැත්ත මේ භාෂාවල් ඉගෙන ගැනීමේදී තිබිය යුතුමයි. අපි බලමු ඊළඟ සංඥා වචනේ මොකක්ද කියලා. අග්‍ර විනිශ්චයකාර. ප්‍රධාන කළමනාකරන නිලධාරී. මේකේ වචන ගොඩාක් තියෙනවා. ප්‍රධාන කළමනාකරන. මේක අලුත් වචනයක්. කළමනාකරන නිලධාරී. ප්‍රධාන කළමනාකරන නිලධාරී. දැන් අපි බලමු අවසාන සංඥා වචනය. ඒ කියන්නේ අද දවසේ අපි ඔබට ලබා දෙන අවසාන සංඥා වචනය මොකක්ද කියලා. මේකත් ඔබට මේ දැන් අපි හිතන වචන ගොඩාක් අපිට අමාරුයි කරගන්න බෑ කියන එක. නමුත් මේවා පාවිතේ යනකොට මම හැමදාම කියනවා වගේ ඔබට කිසිම අපහසුතාවයකින් තොරව මේක ඉදිරිපත් කරන්න පුළුවන්. අභියාචනාධිකරණ විනිසුරු. ඉතින් ඔබ අද අපිත් එක්ක සම්බන්ධ වුණු කෙනෙක් නම් ඔබට පුළුවන් Talking Hands YouTube channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට මේවැනි වීඩියෝස් ඔබට අපි ඉදිරිපත් කරන සැනින්ම නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔබේ සංඥා දැනුම තව තවත් වර්ධනය කරගන්න. බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට.